Hi guys. ඔන්න මේ තැන දැක්කම දන්න කට්ටිය දන්නවා අපි කොහෙටද ඇවිල්ලා තින්නේ කියලා. ට්‍රැවලර් කෙනෙක් නම් කැම්ප් කරපු කෙනෙක් නම් අනිවාර්යෙන් කැම්ප් කරන කෙනෙක් නම් දන්නවා මේ තැන කොහෙද කියලා. මේ කොහෙද? දොළොස්බාගේ. දොළොස්බාගේ කියද්දි හැමෝම දන්නවා මේන් කබරගලට රාක්ෂගලට වගේම ගොඩක් කැම්ප් සයිට් වලට යන්න පුළුවන් පාරක් තමයි මේක. අද අපි ඇවිල්ලා ඉන්නේ කබරගල. අද ඇවිල්ලා ඉන්නේ මම අපේ සහෝදරා කලංක අයියා ඉන්නවා වෙනද වගේම අපේ බොක්ක අපේ කාගෙත් අයියා අපේ අබිලාස් අධික රාජකාරී මැද්දේ නළුවා වගේ ඇවිල්ලා තින්නේ අම්මට උඩු මේ අපි කාලේ සමය ෂෝටයි බාටයි අපි ඌ නළුවා අපි නම් දුප්පත් ඉදිරිය ඌ නළුවා හැමදාම ඉතින් කොහොමත් කැම්පින් නා කලංක අයියාමයි තමයි මු ආගන්තුකයා මුවද බොහොම අමාරුයි මු ආගන්තුකයා දැන් ඔන්න අපි පටන් ගන්න ඉන්නේ සාදුකාරයක් දීලා ඔන්න නගිනවා ඔන්න කොළඹේ පොඩි මැණිකේ දුම්රියේ නැගලා අපි ආවා නාවල පිටියට මුලින්ම දොළොස්බාගේ බස් එක නැගලා ඊට පස්සේ දොළොස්බාගේ බස් එක නැගලා අපි ආවා දොළොස්බාගේ කොහෙද මේට ගණදෙවි කෝවිල් ළඟට හරිද කබරගල් නගින පාමුල ලොකේෂන් එක ගත්තා මේ දැන් දාමු නේද වීඩියෝ ඔව් දාමු ආලින් දාන්න ලස්සන තේකොළ මුතු ආයක් මැදින් තමයි යන්නේ ගන්න පේන ඇති අද පොඩි මැණික ටිකක් ලොකු වුණා නම් හොඳයි කියලා හිතුණා පට්ට සෙනඟක් අද අපි টয়ලට් එක ඇතුලේ තමයි ආවේ අතට අපි යන්නේ අද මාසේ කවද්ද අද මාසේ නොවැම්බර් මාසේ සැප්තැම්බර් 5 අදන්න අද හෙට අනිද්දා අනිවාර්ය 3ක් තියෙනවා කට්ට කපල සෙනඟ පොඩි මැණික ලොකු මැණික හැම මැණිකකෙම කට්ට කපල සෙනඟ සෙනඟක් ඉන්න මම හිතන්නේ කැම්ප් කරන අතට ගොඩක් විශාල කට්ටියක් ඉඳි ඔව් අද ඉඳි ගොඩක් අය කබරගල දැන් අපි යනවා ටික දුරක් යන්න ඕනේ මේ හන්දේ පාමුලට යන්න හැමෝම දන්නවා ඉතින් කබරගල්න ටෙන්ට් එහෙම රෙන්ට් එකට ගන්න ඉන්නවා පැතුම් මල්ලි ගෙදර තමයි දැන් යන්නේ අපි මේ එයාගේ ගෙදර ගිහිල්ලා අපිට හැම බඩුවම තියෙන අපේ ටෙන්ට් එක විතර යන්නේ නැත්තේ ඒක එකස් එක ටෙන්ට් එක රෙන්ට් කරන්න අපි පැතුම් මල්ලිලා ගෙදර යනවා දැන් ඔව් කියන්න අපි යන ගමන් හම්බෙමු එන ඔන්න ඒ පාර ටිකක් දුර උඩට ආවා අපි මාර ලස්සන view එකක් තියෙනවා පොඩි සීතලක් තියෙනවා නේ ඇඟට ලාවට තියෙනවා ගෙදර ගෙනියන්නේ මේ මොනවාද මේ මල් කඩුපුල් මල කාමල කියලා වදමල කාමල no name flower වීඩියෝ වලින් කියනද මම බලක නමක්වත් දන්නේ නැහැ කිය. ෆේස් කරලා ෆොටෝ එක ගාලා Google දාමු. පුළු ඔට්ටු මේ නම කියන්න බෑ කියලා. දැම්ම ගම මේක කියනවා නම කියලා. ඔන්න අපි මේ මගුල එන්නේ හලෝ ගයිස් ඔන්න අපි ලෑස්ති වුණා හයික් එකට ඉස්සෙල්ලා අර මේ 12 මේ භාගේ මේ ගණදේවි කෝවිල ළඟින් බහැලා බස් එකෙන් එතෙන් ටික උඩට ඇවිල්ලා කිව්වා වගේ අපි ටෙන්ට් ටිකත් අරගෙන ලෑස්තිත් වෙලා කට්ටිය දැන් යනවා හයික් එක කබරගල දැන් තමයි හයික් එක පටන් ගන්න පොඩි වැහිපාර කාලගුණයක් තියෙනවා ඊයේ නම් ලාවට පොඩි පොදයක් දුන්නා කියලා කිව්වා ප්‍රාර්ථනා කරනවා අද වහින්න එපා කියලා අද ගොඩක්
කට්ටිය කබරගල නගිනවා. ඉක්මනට යන තරමට හරි සයිට් එකක් අල්ලගන්න ලේසි වෙයි. කදු මල්ලි කිව්වේ කබරගල දන්නවනේ. කබරගල පොයින්ට් දෙකක් තියෙනවා. ඒ පොයින්ට් දෙකෙන් 15 පොයින්ට් එකට සාමාන්‍යයෙන් පැයක වගේ පොඩි දුරක් තියෙනවා. දෙවෙනි පොයින්ට් එකට සාමාන්‍යයෙන් එතන ඉඳලා පැය එකමාරක් විතර දුරක් තියෙනවා. ඒ කියන්නේ පළවෙනි පොයින්ට් එකේ ඉඳන් දෙවෙනි පොයින්ට් එකට කිලෝමීටර්ස් දෙකක් වගේ දුරක් තියෙනවා. ඔන්න පාලින් ඉඳන් ටික දුර අපි ආවා. හැබැයි අවුලට බෑ ගන්න එපා බං. උඹ කතා කරන්නේ නෑ බම්ම. මානම් පඳුරු තියෙනවා. අතර ග්ලව්ස් හෑන්ඩ් මේස් දාන් ඉන්න නිසා ලොකු අවුලක් නැහැ. නැත්නම් කස තමයි අයික් කරන්න වෙන්නේ. අපේ අකලංක හොසානම් කස අයික් කරයි. එන්න අපේ කබිලස් පුතුමාන ඌ කෙලින්ම වාරගත්ත කෑම බඩු ටික. මොකද මල පෙරේතය නිසා. ඔබ පෙරේත නේ? ඔබ බඩ පෙරේත. අපි කොහෙද බං? ඈ අපි උණු වතුරත් නිවල බන්නේ. ඇල්ල තොර නිවල බන්නේ. ඕකේ ගයිස්. ඔන්න කබරගල පේන තැනට ආවා අපි. මෙන්න මෙතනදී. පහළ වීඩියෝ ගන්න බැරුණ එන ගමන් පට්ට මානම් පතු සුගයක් තියෙන්නේ. කැමරා ගාතේ අරන් එන්න බෑ. මාර ලස්සන view එක මේ පැත්තේ තියෙනවා. අපේ අකලංගද පුතා මෙතන ඉන්නවා. අපේ කබිලස් පුතා මෙතන ඉන්නවා. මගේ නම කියද්දි හරියට කියන්නේ. මොකක්ද ඔයගේ නම? දෝන පදුරගේ වැලිකන්නාරච්චිලාගේ අභිලාස් සිල්වා. වෙන මොකුත් නැද්ද? රයිට්. අපි යන් උඩට. දැන් ටිකක් උඩට ආවා. අන්තිමට ගියේ වගේ ඉන්නේ. තව විනාඩි 5ක 10ක වගේ පොඩි අයික්කයක් තියෙනවා. කට්ටිය නම් ටිකක් යනවා. 15ක් යනවා ටික. කට්ටිය. චුට්ටක් මාන්සි. පොඩ්ඩක් රෙස් කර කර යන්නේ. මේ view එක දැක්කම මාර ලස්සනයි. වෙනවද? සුපිරි view එකක් තියෙනවා. අන්න අන්තිම ටිකේ ඉන්නේ. ඔය පයින්ස් ගස් තියෙන තැන තමයි පළවෙනි view point එක තියෙන්නේ. පහලේ මාර ලස්සනයි. ගොඩක් අය යන්නේ කැම්ප් කරන්න නෙමෙයි. අද පොඩ්ඩක් බලලා view එක බලන්න. උඩට ගිහින් බලමුකෝ අපි කොහොමද කියලා තත්ත්වේ. ගයිස් ඔන්න ආව කබරගල. පුදුම ලස්සනක් තියෙන මෙතනට. මේ අමුතු ලෝකයක් බ්‍රෝ. තේරෙනවනේ. පුදුම ලස්සනක් තියෙන්නේ. මේ ෆයිනස් කැලයක් තියෙනවා. මාරම ලස්සනයි. තිබ්බ මාන්සිය ඔක්කොම යනවා මේ view එක දැක්කට පස්සේ. අපි කන්දක් නැග්ගද? කන්දක් නැග්ගද කියලා හිතෙනවා. කන්දක් නැග්ගද? කට්ටිය ඇවිල්ලා ඉන්නවා. අර අතන තියෙන පීක් එක. කියන්න වචන නැහැ අතරම මේ view එක ගැන නම්.
ඔන්න ගයිස් පොඩ්ඩක් ගිමන් නැරලි වෙරලා ෆොටෝස් ටිකක් එම ගාලා මොනවා එනර්ජි ඩ්‍රින්ක් එකක් පොඩි මේ වගේ view එකක් බලාගෙන එනර්ජි ඩ්‍රින්ක් එකක් ගන්නවා කියන්නේ ඉතින් මාර ආතල් එකයි නැද්ද ගලංග බසා කෙම්ම දැම්මත් තමා මාර ලස්සනයි පහළ view එක මේ පයිනස් ගස් පැත්තේ බලද්දි මාර ලුක් එකක් තියෙනවා කට්ටිය ඇවිල්ලා තියෙනවා ගොඩක් අය ඇවිල්ලා තියෙන්නේ කැම්ප් කරන්න නෙමෙයි විනාශ කරන්නලු ඔව්වා මේ බලන්න මේ කුණු ගොඩ දෙන්න මේ බලන්න කුණු ගොඩ වැඩන්න කතා කරලා පල්ල අපිට පෙන්නන්න මා දීලා නාස්ති කරලා වතුර බෝතල් දාලා හරිම දුකයි ඉතින් කියන්නේ මැඩම් කියන්න මැඩම් දැන් අපි මෙතන නාන්න එපා අස්කරගෙන් තාම අස් කරන ගම මෙතන කුණු තිබ්බ ගොඩක් මාර විදියට තාම අස් කරනවා මෙතන මම මේ පැත්තේ නෑඩ ගන්න බොන්සයි එක හදන්න ඒ වැඩ ටික මේක කරනවා දර පොඩ්ඩක් තෙතයි ඒක ගේස් එක අපේ අභිලාස් අන්න හරි යනවා එක තැන දෙපාරක් තුන් පාරක් කරා ඔය වලේ තියෙන ටික කකුලෙන් ගනින් ඉතින් දාඩි වුණාට පොඩි කූල් එකක් තියෙනවා පොඩි මෙතන නැහැ ලොකුවට මේ පැත්තේ මේ පොඩි මිස්ටේක් වගේ තියෙනවා අපි ඉතුවේ නැහැ නේ මෙච්චර ටගල් නගී ඔය ඉතුවේ නැහැ ඇත්තටම මෙච්චර ඉක්මනට නගී කියලා ඒ කියන්නේ පැයක් විනාඩි 50ක් වගේ ටයිම් එකක් තමයි ගියේ නගින්න ලොකු අමාරු හයික් එකක් තිබ්බෙත් නැහැ අන්තිම ටික ඒ කියන්නේ මෙතන චුට්ටක් මෙතන පහළ ටික පොඩ්ඩක් පොඩි ස්ලොප් එකක් තියෙනවා එච්චරයි වෙන නම් එහෙම ලොකුවට කේස් එකක් නැහැ තව ටිකකින් අතන පීක් එකට පොඩ්ඩක් යන්න ඕනේ මෙතන පොඩ්ඩක් අස් කරලා මෙතන පොඩ්ඩක් සෙට් අප් කරලා ඉවරලා ටෙන්ට් එක ගහලා උඩට යන්න ඕනේ ටෙන්ට් එක ගාලා ෆීචර් වල නැන්දන්නේ ග්‍රවුන්ඩ් ෂීට් එක දැම්මා දැන් අපි අවිලාස් ටෙන්ට් එක සෙට් අප් කරන්න ටෙන්ට් එක ගන්නවා ඔටෝමැටික් ටෙන්ට් එකක් තමයි අපි ගත්තේ හරි මැද්දට තියන්න දාලා මේක මේක අතියද ඔව් නෑ පොඩ්ඩක් මොකද උනානේ නාන ජලි හරි අද ලොකේ දාන්න කියා මේ ආරෙට ටෙන්ට් එක ඇද ගන්න බඳිනවනේ ඒ නන්දම් බඳින්නේ මේට බලයි ये बैलेंस कर लेना अरे ये मैं तमा टिका ඔන්න අද දවසේ අපේ නිවාන මෙන්න මෙතන අපේ ටෙන්ට් එක අපි ගැහුවා මෙන්න මෙහෙම පික්නියක් දාන්න ගියා මිටිය නෑ නෑ ගලකින් ගන්න කාට ගන්නද කියන්නකෝ මට ගන්න ඕනේ ඔන්නෝම තමා ටෙන්ට් එක අපි සෙට් අප් උනේ කබිලස් සුතුමාණන්
කරේ මේකට වදින්න දින්න ගන්න ආනේ කමන්න වැදුනට කමන්න ගන්න ඇයි කමන්න නෑ ඒක පල්ලයටම වෙන්න ගන්න ඔන්න දැන් ෆොටෝස් ගාලා ආවා කූඩාරමට ආවායි දැන් මේ අභිලාෂ් මේ දර එක අංගලගේ කූඩාරම පිටිපස්සේ මොකද කට්ටිය දර උස්සයි කියලා දැන් අපි කරන්න යන්නේ ගෙදර යන්න අද තේ එකක් බොන්න දාගන්න පුළුවන් අතුල් දෙකකින් එක නෑ අපි වලමු තේ එකක් අදන ඉතියද ඔන්න දැන් පොඩි තේ එකක් ගන්න කියලා ඇදුවේ ඒක අවදින ගමන් දින්නේ මං කන පොඩි පාන් කෑල්ල වැටේ වැටුණු වතුර ඇලෙනවා අද ගන්න ඇත එදා කාම නඩුව මතක ගන්න ඒ ඇතුලේ ඇලිලා පතුන ඒ ගාන බා මේ කෝපි පාන් කෝපි ඒක අදලා දානවා නේ බා අතුල දානවා මේ වතුර නටන්න ඕන යනි වතුර ටික නටෝ කොහොමද ටික බලලා ගසලා ගන්න මට පුටු වගේ තේරෙන්නේ නේ අකලංග ගේන්න පුළුවන් බද වෙන වෙනම වේට් එකක් තමයි ඉතින් ඒක ඉස්සේ ඒ මෙගලොන් ගාවත් තියෙනවා ගන්න තෝ තියෙන එහෙම ප්‍රශ්නයක් නෑ හරියට මිදුම් බාලා ඔන්න තේක හදන ගමන් තේක රත් වෙනවා මෙයා තමා තේක හදන්නේ මෙයා තමා තේට වැඩේ දෙන්නේ මම බොන්නේ නෑනේ කියන්න තිබ්බනේ මොනවද නඩු බොන ඔව් එකක් නෙමෙයි මේ කුඩු දිනවා මාලි උයන්න දීප එකාට උයන්න දීප එක කරපු වැඩක් බලන්න හැන්දනේ මම මේක ඇතුළට මේ ඉන්නේ චෙපා ගෝත චෙපා මාලි ටිකක් වරදින්නවා අයින්ගා විසික්ක එයි ගත්ත නොම එමුගේ කෝපි හැදිල්ල තිත්තයිද පිටි ගෙනත් නැහැ කියන්න කොන්න ඕකට ප්‍රශ්න ඔහේ ආව ඔන්න දැන්ටිය කරුවල වැටීගෙන එන්නේ පුට අවස්සලා තින්නේ ආව සහයට ඉදර ඇති අපි පටන් ගත්තා අපි රෑකෑමට අදාළ කළමනාටික එකතු කරගන්න තාම හරියට වැටුන්නේ චුට්ට කළුවර වැටීගෙන තමයි එන්නේ තවඩීකින් ඕනිසා එකත් ගන්න ඕනේ පට්ට සීතල තියෙන මේ ජැකට් එක ඇඳගෙන ඉන්නේ බලමු මට සීතල වුණොත් ඉක්මනට කොනසයක් ගහන්න ඕනේ ඒක වටේට වඩා පොඩ්ඩක් ඉන්න පුළුවන් එතකොට පැබිලස් නම් වැඩ දන සුදුයිද මේ අපි කොහෙකින් එද්දිද බා අපි මේ කෝච්චි බිම වාඩි උනේ අලගල්ල ගිල් ඔන්න දැන් පරිප්පුවක් ගහන්න පරිප්පුවට ඕන බඩු ටික අපේ අභිලාෂ් කපන ගමන් ඉන්නේ හෙඩ් චෙෆ් අපේ අකලංකය මෙයාට කියලා දෙනවා
කපන්න ඕනේ අපි වලලා කණි වැත්තන තමයි කටින් බූට් එක සකසා ගත්තේ. ගාවඩි මේ පීයේ හොඳට කැපෙනවා මේ ළඟ ඉන්න එක ඉතවුල් කරනවා අත වේවුලනවා බඩ දඟලනවා පියා පැත්තේ මා විශාල සද්දයක් ඇසෙනවා ඔන්නක වැරදියා ඔබ කපනකොට තැරෙනවා කියලා කියන්නේ ඔබ ෆේල් මේ දාගින්ද බලමු අපි අද අභිලාෂ්ගේ පරිප්පුව කොහමද කියලා කණ්ඩවල වෙද්දන්න පුඩක් දාන්න ඕනේ නේද එතකොට පරිප්පුවට තක්කලි දාන්න නෑ පරිප්පුවට දාලා ලුණු දාන්නෙත් නෑනේ ලුණු දාන්න ටිකක් ලුණු දාන බේවත් මේ වගේ ටිකක් දාන්න ලුණු වලෙන්න දාන්න හරි කරපින්ච නෑනේ කරපින්ච තමයි අර ගොල්ලෝ ගා දිනවා නා අපි දැන් බොන්සයි එක ගන්න යන්නේ අත ගායිද දරවලට දාපන් ඉතින් ලාම් තෙල් වැදුනේ තනපත් වුණා නේද අන්න හරිපත් වුණා අන්න වන්දපතයි පුතේ පත්තු යන්නලා දුමනම් ගන්න එපා දුම ගාන එක තමයි කේස් එක නෑ කරන්නේ කී සැරයක් දැන් මෙලෝදියක් පේන්නේ නැහැ අපි අකලංග අයියා දැන් පහළ නම් මාර ලස්සනට ඇති පේනවද දන්නේ නැහැ ඔයාලට ලාම් තෙල් එක්ක පහළ නම් පේන්නේ නැහැ පහළ අනිත් කට්ටිය කැම් කරනවා මෙතන අපි මෙතන ඔන්සයි එක ගහනවා තාම ඕඩුවේ කපර දාන්න නෑනේ නෑ ඉතින් නේද අබ ඒ අවුල් ඒ මේ බටේ තියෙන මේවා ටික ඇත්තට දාලා උඹ මොනවද බං ඔය කප ගියේ මල්ලි ඔය ඉන්නකො අදිස්සි වෙන්නේ නැතුව වැඩ ටික වෙනවා මුසා පරිප්පු එක අතේ තියන් ඉන්නවා මේක තාච්චියටත් තියෙනවා අයිද චුට්ටක් දෙන්න පොඩේ රත්නායිට තෙලේ ඒ තෙල්ලේ නටනවා අර්ථේ වතුර අයින් කරලානේ දාන්නේ නේද හා වතුර අයින් කරලානේ දාන්නේ ඔව් ඔව්නේ සුදුරු දැම්මා tidur ya tidur මේ සුප් කැල්ලත් ඉතුරු කරා හරි හරි තාගලා දාන්න මදි හරි දාන්න හොඳයි යා සුවඳ හොඳයි සුප් කැඩේ නිසා කිසිම රසකාරකයක් නැහැ රසකාරකමකුත් භාවිත කරන්නේ නැතුව අපි සුප් විතරයි භාවිත කරන්නේ වෙන කිසිම රසකාරකයක් භාවිත කරන්නේ තක්කලි දාන්න නෑලු නෑ දාපන් දක්කල් දාන්නේ නැහැ තක්කලි දාන්න හරි සෝරි හරි දාන්න නේ ඈ ඉන්න ටික මේ ඔය හරි ඒක මේක දාලා දාන්න
මොන අපේ චෙෆ් අබිලාස දැන් තමයි මතක් වෙලා තියෙන්නේ. අදේ මේ පොල් කිරි එක දැම්මෙන් පස්සේ කැටකට දිනවා මේව කරලා දාපන් පිරලා දාපන්. ඔව් ඒක අපේ නේ රැගිනා නේද? නෑ නෑ ඒක අරියයි හරි බලන්න. ලුණු නෝ ගොයි බන්ද. අර බෑග් එකේ ඇති නේද? ඔව් ඔයා ගැට ලියන්න පුළුවන් නේ ඇයි පුටද පුට දඬු ලදී ඒ කොච්චිරික දන්නේ යන්නේ අබිලාස් බොසා කෑම බෙදනවා ගයිස්. පරිප්පු තියෙනවා ලුණු තෙල් දාපු එකක් තියෙනවා බාස්මති බත් එකක් තියෙනවා හරි පොඩ්ඩක් මෙහෙම කරා. මේක දාලා ඉන්න ඔව් දැන් මේ නෑ මේකෙන් අපි මොන අපි කණ්ඩ යන්නේ පරිප්පුයි ලුණු සම්බලයි ලුණු සම්බෝලයි වෙනම ටෙස්ට් එකක්. සුපිරියා කෑම්පින් නම් මේවා තමයි ඉතින් කෑම එහෙනම් කමු ඔන්න කබරවල කෑම්පින් එකේ කෑම්පින් ඩේ එක ඔන්න මේ විදියට අද රාත්‍රී දිවාම සම්පූර්ණ කරනවා. දිවාව සයිඩ්වන් කරනවා හෙට ලස්සන උදේකින් අපි හම්බ වෙමු හෙට ලස්සන සන්රයිස් එකක් තියෙයි දැනටමත් කන්දර පාණි වලාකුළු බාලා තියෙන්නේ මාර ලස්සනයි හෙට උදේට හොඳ සන්රයිස් එකක් තියෙයි කියලා හිතනවා උදේට නැගෙනමු බලමු දැන් සින්දුවක් ආගෙන පොඩි ආත්තලක් දාලා අපි මීට නිදා ගන්නවා එහෙනම් අපරම නයි ඔන්න ගයිස් පාන්දර 4ට විතර දැන් ඇති පොඩි වැස්සක් වගේ ආවා උරණගිල්ල බෑග් එක පැක් කරගත්තා නැවගිල්ලොත් බෑන්ජුන් කිය තාම කට්ටිය නෙමි මලත් නිදී දැන් පොඩ්ඩක් සටු වුණා බලමු තඩියෙන් කොහොමද කියලා ඔන්න කබරගල රාත්‍රී ගෙවලා ලස්සන උදාසනක් උදා වෙලා තියෙන්නේ සන්රයිස් එක පේනවා තියා පැත්ත පළාතක් පේන්නේ නැහැ මීදුමේ බැහැලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම දැන් උදේ 6 මාට විතර නේ 6 මාට විතර නේ 6 මාට වගේ තියෙන්නේ මේ පැත්තේ view එක නම් පොඩ්ඩක් පේනවා මේ පැත්තේ නම් මෙලොවම දෙයක් පේන්නේ නැහැ දැන් චුට්ටක් අයින් වෙයි යනවා මීදුම මාර ලස්සනක් තියෙන්නේ මේ අකලංගනක් දාම නිදි ඔය අබිලාස් විහාරවල ඉන්නේ පේනද ලස්සන ඔනේ දෙකක් ගහන්න කියලා හැදුවේ දෙර බොණ්ඩ අයිලෝ තමයි බොණ්ඩ තියෙන්නේ මේ ලස්සන view එක බලාගෙන ඊට ඒකකුත් බිව්වා ඒක හැදුවා අපේ අබිලාස් මයිලෝ එකක් මිදුව වැල තිබිලා දැන් ආයි මිදුව යා දැන් පේනවා ආයි view එක ලස්සන ඕන ගයිස් අපි කොත්තුමිය දන්න යන්න උදේට මේ රුදාසන කොත්තුමි නැගිටලා නැගිටලා ෆොටෝ ගාලා ආයේ පාර සරන් කොටයක් ඇඳලා හරි හරි
කොත්තුමි අදලා කොත්තුමි කනවා අපි. ඔන්න අපි එනම් කවර කලින් යන්න හදන්නේ. වෙලාව 9ට විතර ඇති. කන්දෙන් බහින්න හදන්නේ. ඇස් වෙලා ඉන්න කට්ටිය. අපිත් ඒක කැම්ප් කරව පාලය උඩ ඔක්කොම ගියා. අපි විතරයි දෙතුරුලා ඉන්නේ. අලුතින් නම් කට්ටිය එනවා. එන පාලයට යන ගමන් බලමු. ඔන්න ගයිස්. අපි බහින්න පටන් ගත්තා. දැන් පාර ටික ලිස්සනවා. උඩට පින්න වගේ තියෙන නිසා පාර තෙත් වෙලා තියෙන්නේ ගොඩ. ලිස්සන හොඳටම. ඔන්න ගයිස් ඉතින් කබරගල ගමනත් අපි මේ විදියට අවසානයේ සනිටුවන් කරනවා. නිම කරමි. මේ අපි කවරගලින් පාරට බැස්සා. අපි ගත්ත ටෙන්ට් ලෑම්ප් අරම බඩ ටික ඔක්කොම අරෙන්ට් කරන පැතුම් මල්ල ගෙදරට බාර දීලා පොඩි චේන්ජ් එකක් දාගෙන ඔෂ් එකක් දාලා අපි දැන් යනවා ආයේ නාවල පිටියට. ගණදෙවි කෝවිල ළඟට දැන් පයින් අවිදන් යනවා. එතනින් පස්සේ ගෙනගලා නාවල පිටියට යනවා. නාවල පිටියට ගිහිල්ලා වෙන දේවල් අනේ. අපි ආවා දැන් නාවල පිටි ස්ටේෂන් එකේ ඉන්නේ දැන්. කොළඹ යන්න ඉන්නේ දැන් ගවඩ කර ගමන. හයික් එකක් ගිහිල්ලා ඇවිල්ලා දැන් නාවල පිටි ඉන්නේ. අද ට්‍රේන් එක ටිකක් පරක්කුයි කියලා කිව්වා. විනාඩි 35ක් විතර ප්‍රමාදයි කියලා 12 මාට ට්‍රේන් එක තියෙන්නේ. බලමු මේ ට්‍රේන් එක නම් ඉඳන් ඉන්නවා. දැන් දින්නේ ගෙදර යන්න තමයි. එහෙනම් තවත් ළඟදිම කැම්පේන් එකකින් හමුවෙමු. නෑ මොඩම. බයි.